අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ බාලදක්ෂ වනමන් සලකුණු. මේ රූපෙන් කියවෙන්නේ ඔයාලට ඉදිරියට යන්න කියන එක. මේක ගොඩක් වෙලාවට කෝටු වලින් ඒ වගේ දේවල් වලින් පෙන්වන්න පුළුවන්. මේක ලී කෑලි වලින් වගේ දේවල් වලින් පෙන්වන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් ගොඩක් දේවල් වලින් පෙන්වන්න. හරි ඊළඟට අපි කතා කරන්න යන්නේ ලොකු ගලක් උඩ පොඩි ගල් තියලා තියෙන එක. ඒ කියන්නේ පිළිවෙලට ගල් තියලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට ගල් වලින්ම තමයි පෙන්වන්නේ නම්. ඊළඟට අපි කතා කරමු ඔය ලොකු ගලේ ඉඳන් ඉදිරියට පොඩි ගල් පේලියක් තියලා තියෙනවා ගොඩක් වෙලාවට. ඒකෙනුත් අපිට පෙන්වන්නේ ඉදිරියට යන්න කියන එකම තමයි. අපේ ඊළඟ මාතෘකාව තමයි අනතුරුදායකයි කියන්න එපා කියලා හංගවන්නේ. ගොඩක් ඒක කතිරකින් තමයි පෙන්වන්නේ. ගොඩක් වෙලාවට ඒක ඔයගොල්ලෝ දන්නවා. ඒක හරස් අතට ලී කෑලි දෙකක් ඒ වගේ තියලා පෙන්වලා තියෙනවා. හරි අපි ඊළඟට කතා කරන්නේ සාමාන්‍යයෙන් කොටුවක් ඇතුලේ මේක හම්බෙන්නේ පාගමන අවසානයේ හරියේදී තමයි. කොටුවක් ඇතුලේ ඒකේ ඉස්සරහට ඊතලයක් දාලා කොටුවක් ඇතුලේ අංකයක් ලියලා තියෙනවා. ඒ තමයි අපි ඉස්සරහට යන්න ඕනේ අඩි ගණන. ඒක ඉවරුණාන් පස්සේ අපිට කොටුවක් දාලා තියෙන්නේ පණිවිඩයක් හංගලා තියෙනවා කියන එකට. අනිවාර්යයෙන්ම කොටුවක් තියෙනවා නම් ඒක එහෙම තියෙනවා. හරි අපි ඊළඟ එක බලමු. ඊළඟ එක තමයි දකුණට හැරී ඉදිරියට යන්න. ඒක දකුණු පැත්තට ඊතලයක් දාලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපි මේ පැත්තට හැරිලා යන්න ඕනේ. ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඊළඟ එක තමයි අත්තක් නවලා තියෙනවා නම් සාමාන්‍යයෙන් අපි කොහේ හරි යනකොට අපි හොඳට නිරීක්ෂණශීලීව යන්න ඕනේ මේ පාගමනක් යනකොට. එතකොට ඒක අත්තක් නවලා තියෙනවා නම් පාර හරි කියන එකත් එකෙන් අදහස් වෙනවා. ඒක තමයි තව එකක් අදහස් වෙනවා. මේකෙන් අදහස් වෙන අනිත් එක තමයි හරි පාර හරි ඉදිරියට යන්න කියන එක. ඉදිරියට යන්න කියන එකත් එකෙන් අදහස්. අපේ ඊළඟ මාතෘකාව තමයි ඉදිරියෙන් වමට හැරෙන්න. මේක ගොඩක් වෙලාවට කලින් තිබ්බා වගේ කලින් ඒවා කිව්වා වගේම කෝටු කෑලි වලින් වගේ දේවල් වලින් හදලා තියෙනවා. ලී කෑලි වලින් වගේ ඒ වගේ දේවල් වලින් හදලා තියෙන්න පුළුවන්. හොඳ නිරීක්ෂණශීලීව ගියොත් අපිට ඕවා ගැන හොයාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. අපි ඊළඟ දවසේ අනිවාර්යයෙන්ම හම්බ වෙමු.